බායි කියන්න. බායි. සෙන්ඩාවේ අපි ළමෙන් වගේ. අපි ආපෝවි ජීවිතේ කොහොමද? මම බනින්නේ. මට දුක් විඳින්න බෑ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. අද දෙසැම්බර් 5 වෙනිදා අද තමයි අක්කගේ වෙඩින් එක. ඔයාලට vlog එක අරගෙන ඉන්න නම් චුට්ටක් පරක්කු වුණා. එහෙනම් අපි බලමු අක්කගේ ජීවිතේ ලස්සනම දවස කොහොමද ගත වුනේ කියලා. දැන් වෙලාව පාන්දර 5ට විතර ඇති. අපි දැන් මේ ලෑස්තිලා ඉන්නේ සැලොන් එකට යන්න. බායි කියන්න. බායි. හරි අපි දැන් ආව සැලොන් එකට. අක්කා සිලෙක්ට් කරගෙන තිබුණේ සැලොන් ඩැන්ඩි එක. අපි බලමු දැන් කොහොමද ඩ්‍රෙසින් එක වෙන්නේ කියලා. දැන් අක්කත් ආවා. එයාව ඩ්‍රෙස් කරන්න පටන් ගත්තා. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මගේ මේකප් එක ඉවරයි. දැන් හෙයා එක හදන ගමන් තමයි ඉන්නේ. මිරේක මගෙත් එයාගෙත් හරි ඔන්න දැන් මම නම් ලෑස්ති වෙලා ඉවරයි. අනිත් කට්ටිය ලෑස්ති වෙලා ඉවරයිද කොහෙද මේ වෙනකොට මට අට්ටම මතක නෑ. මොකද මම මේ vlog එක එඩිට් කරන්නේ වෙඩින් එක තිබිලා මාස 2කට විතර පස්සේ. මට vlog එක එඩිට් කරගන්න බැරි වුණා. සිනා පිපිනා මේ වසන්තය නෙලා දූතින් මලක්සේ මගේ ලොව වෙත ඔබයි ගෙනාවේ සිනාසේ ඔබයි ගෙනාවේ. මේ ඉන්නේ අපි කට්ටිය. මෙතන තව එක බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් නම් අඩුයි. මේ ඉන්නේ අපේ cute flower girl.
දැන් නම් අක්කගේ ඩ්‍රෙසින් එකත් ඉවරයි. හසරලි කෝලමුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරුන් පිරී උතුරා සුවඳට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාදරේ. හරි අපි දැන් ෆොටෝස් ගන්න ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. අක්කලා සිලෙක්ට් කරගෙන තිබුණේ මවුන්ට් ලෙවනියා හොටෙල් එක. Abi, Abi. Apo, Abi. Tadi anu magia nih oyata. හරි මේ ඉන්නේ අපේ කියුට්ම කියුට් කපල් එක. ජීවිතේ කොහමද? මම බනින්නේ. මට දුක් විඳින්න බෑ. බොරුට හිනා. ඒ අවිෂ්ක පණ ඇතු ඉන්නවකෝ. පැය දෙකක් විතර ෆොටෝ ෂූට් එක තිබුණා. දැන් නම් අපි හැමෝම ඉන්නේ හරිම අමාරුවෙන්. හරි අපි දැන් ෆන්ක්ෂන් එක තියෙන හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අපි හොටෙල් එකට එනකොට අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වුණා. ඒ වගේම ඒ වෙලාවේ හොඳටම වහින්නත් පටන් ගත්තා. ඒ වගේම තමයි අවුට්ඩෝර් වෙඩින් ෆන්ක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි හැමෝම දැන් මේ වෙලාවේ චුට්ටක් බයෙන් ඉන්නේ. නැකත් වෙලාවල් පහ වෙන නිසා අපි වැස්ස තිබුණත් ඒ වෙලාවම එන්ට්‍රන්ස් එක ගත්තා. මේ දේත ලං වේලා ලං වෙන්න ඕනා මේ හීන හැබවින්ම ඉටු වෙන්න ඕනා මාගාව සසරේම ළඟ ඉන්න ඕනා හදේ බෙදිලා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා කොතැනක සිටින බව සොයා එලිසදවා දැනගන්නේ අවදා कोई नदी यानी हम बेबी नहीं किया जीवित मनवा दीवाना किसी ඔන්න ළමයි අක්ක සර්ප්‍රයිස් වෙන්න තමයි යන්නේ. අක්කගේ මල්ලි ඉන්නේ ජපන් වල. එයා වෙඩින් එකට එන්නේ නැහැ කියලා තිබුණේ. එයා අක්කගේ වෙඩින් එක දවසේ අපි හැමෝටම නොකිය තමයි ඔය එන්නේ. සර්ප්‍රයිස් කියන සාමාන්‍ය කියලා වෙන දේවල් නෙවෙයිනේ. හරිද? සම්පූර්ණ ඇජෙන්ඩා එක වෙනස් වෙන්නේ. මට හිතෙන්නේ මොකක්ද වෙන්නේ? Angkat
මලකට හිනනිවිය තියාලා මාල හතක් මැද නොතොට ඇඳලා ඉරහඳ බලයෙන් ගැසෙන්නේවා පන්දතුරන් හැමට කියලා අපුඩා මගුල් කනවා කෙනුඳ අරන් දමලික කරුණානි දෙලි වෙනවා ගැදෙන කොහන වාගේ ඔබ ඉන්නෝනේ
තමයි අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එක. ඊට පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් වුණා. කමාරි කරන එක දෙන්න ඕන බලන්න දැන් දෙන සබ් 1 2 3 ඔයා මගේ නම් ජීවිතේමයි ඔයා මගේ නම් ජීවිතේමයි ඔයා මගේ නම් ජීවිතේමයි ඔයා මගේ නම් ඒ සන්නවගේ මොකක්ද පිටු පාලා නිස්සක බෑ මට සංගීතා ඔබට ලෝකෙට පදිලා ඔන්න ඔහොම තමයි අක්කගේ වෙඩින් එක දවස ගත වුණේ. එහෙනම් මම මෙතනින් vlog එක අදට ඉවර කරනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. Thanks for watching. Bye bye. බාරි කරන් මම යනවාමයි නුඹ දෙන්න වෙන කාටත් නගේ කරබඳිල්ලට නුඹ එනකන් හද කඩමල්ලියේ නගම ඔය මගේ කරේ තියන්ම අපි යමු කොහදේ බන් නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නේ බං හැබැයි එයා මට ඔය මට මනාපනම් බං අපි ජෝඩු දාලා යන් මේ තිරිකලේ බං ඔය මට මනාපනම් අවසට කැඳන් යන්න අපි ජෝඩු දාලා යන් මේ තිරිකලේ බං ඔය මට මනාපනම් අවසට කැඳන් යන්න